පුරාණ වේදය අනුව පරණ දැනුම අනුව ඒ කියන්නේ මීට වසර ගණනාවකට කලින් හිටපු මුනිවරු ඒ ඍෂිවරු පොත්පත් වලින් බලලා කටපාඩම් කරලා යමක් කිව්වේ නෑනේ. Taman අවබෝධයෙන් දැකලා තමයි ප්‍රත්‍යක්ෂ කරගෙන දැකපු දේ කිව්වේ. පොත් වලින් බලලා Tamanට සැක හිත තියාගෙන මෙහෙමයි කිව්වේ නෑ. දැන් ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, පරමාණු කියන ඒවා මිනිස්සු දැකලා නැහැ. ඒවා මිනිස්සු හිතන් ඉන්නවා තියෙනවා කියලා. ඍෂිවරු එහෙම කියන්නේ නැහැ. එයාලා දැකලා ඉලෙක්ට්‍රෝනය මේ වගේ මෙහෙම තියෙනවා නම් කියනවා. ඒ වගේ ඒ ඍෂිවරුන්ගේ පුරාණ දැනුම. ඒ අනුව තමයි දැන් මම මේ 2026ත් 2028ත් අතර කාලය තුල ලෝකයට කුමක්ද වෙන්නේ? ලෝකයේ දසාව 2026ත් 28ත් අතර දසාව. ඒ මුලින්ම තේරුම් ගන්න ඕනේ දසාවක් කියන්නේ කුමක්ද කියලා. දසාව කියන එක තේරුම් ගන්න නැතුව දැන් මේක ශ්‍රවණය කරන්න ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? දැන් ඔය අන්තර්ජාලයේ ඉන්න අනාවැකි කියන මිනිස්සු පිරිසක්. දැන් මෙයාලා ඍෂිවරුන්ටත් වඩා බලවත්. ගුවන් යානයක් පෙල්ලෙනවා. වාහනයක් හැප්පෙනවා. හරියටම කියනවනේ. දැන් මොකද්ද වෙන්නේ? මේ අන්තර්ජාලයේ ඉන්න බොළඳ ජනතාව හිතන් ඉන්නවා අනේ හරියටම කිව්වනේ. ගුවන් යානයක් පෙල්ලෙනවා. මිනිස්සෙක් තව මිනිස්සෙක්ට පහරක් එල්ල කරනවා. ස්ත්‍රී දූෂණයක් කරනවා. මේ වගේ අනාවැකි 100ක් විතර කියනවා. 100ක් විතර කියලා කොහොමද ඉතින් එකක් වෙනවනේ රටක. පොඩි වීඩියෝ එකක් දානවා මම මේ කියප එක හරි කියන්නේ කියලා. ඊට පස්සේ ඔක්කොම මැසේජ් කරනවා අනේ ඇත්ත ඇත්ත කියලා මැසේජ් කරනවා. ඒක නෙවෙයි දසාව කියන්නේ කම්ම නියාමයේ අනුව බහුතර ජනතාවකට ඇතිවෙන්න පුළුවන් විපාක ලැබෙන පසුබිම් පරිසරය. ඒ කියන්නේ මේ ජනතාවට මේ වෙලාවේ පරිසරය හැදිලා තියෙන්නේ මෙන්න මේ විපාකවලට. තේරුණාද? ආය පාරක් එක තේරුම් ගන්න. දැන් රටක ජනතාවක් ඉන්නව නම් ඒ රටේ ජනතාව එක මිනිස්සෙක් කියලා ගන්නකො නිකමට. පොදුවේ මේ මිනිස්සයාට මේ මිනිස්සයා ජීවත් වෙන පරිසරය තුල මෙයාට මෙන්න මේ වගේ විපාක ඇති වෙන්න පුළුවන් පරිසරයක් තමයි තියෙන්නේ. ඕක තමයි දසාව කියලා කියන්නේ. එතකොට 2026 2028 අතර දසාව තමයි කියන්න පුළුවන් එන්නේ. මේ ලොරියක් හැප්පෙනවා කියලා හරියටම කියන්න බෑ. එහෙම එකක් අහන්න එනවා නම් මේ වීඩියෝ එක ඇතුලේ කවදාවත් ඔයාලට මේක ගැලපෙන්නේ නැහැ මේ වීඩියෝ එක. සුරංගනා කතා හොයන අයට නෙවෙයි. ඒ ජ්‍යොතිර්වේදය තුලින් කවදාවත් කියන්න බෑ මෙහෙම ලොරියක් හැප්පෙනවා කියලා. මෙහෙම අඹ ගෙඩියක් වටනවා කියලා කියන්න අමාරුයි. ඒක ඊට වඩා හිත දියුණු කරන්න ඕනේ. කතරගම දෙවියන් කිව්වා, විශ්ව ශක්තිය කිව්වා, විශ්වමෑණියෝ කිව්වා. ඒ ඔක්කොම බොරු කතා. ඒකනේ අනාවැකි 100ක් විතර කියන්නේ. අනාවැකි 100ක් විතර කියලා එකක් හරි ගියපම පොඩි වීඩියෝ එකක් දානවා. ඒක හරියනකම් මාස ගාණක් බලාගෙන ඉන්නවා. මම ඔබලට කියන්නේ පුරෝකතනයක්. ගොඩක් වෙලාවට දැන් කියන්නේ පුරෝකතනයක් නෙවෙයි. දැන් මගේ අදහස් නෙවෙයි මේ කියන්නේ. වේදයට අනුව ඒ ඍෂිවරුන්ගේ විෂය පද්ධතියට අනුව මොකද්ද මේ 2026 28 අතර කාලය තුල සිද්ධ වෙන්නේ? හොඳට අහගන්න. හොඳට. දැන් තමයි කතාව පටන් ගන්නෙ. හරි. මේ දසාවේ ස්වභාවය තමයි මේ කියන්නේ. පළවෙනි දේ තමයි ආර්ටිකය විනාශ වෙනවා කියලා හිතන්න එපා. දැන් මෙතනදී කෙනෙක්ට හිතන්න පුළුවන් මෙයා මේ කියන්නේ ආර්ටිකය විනාශ වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. දැන් ආර්ටිකය කියද්දී අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. වෙන භයානක සිදුවීම් ගැන කියන්න කලින් ඒ සිදුවීම් වල ප්‍රතිඵල ගැන ඉස්සලා කියලා ඉන්න. අධි පරිභෝජනය. අධි පරිභෝජන රටාව කඩා වැටෙන්න පටන් ගන්නවා. මේ මගේ මතයක් නෙවෙයි කියන්නේ. ආය පාරක් කියන්නේ
මමත් වෙනම පුරෝකථන කරනවා මේ YouTube නාලිකාවේ. ඒ මගේ මත නෙමෙයි දැන් කියන්නේ. මධ්‍යස්ථව. අධි පරිභෝජන රටාව කිව්වම සාමාන්‍යයෙන් මොකක්ද ඔයාලට හිතෙන්නේ? ඒ කියන්නේ දැන් ඔයාලා දැකලා තියෙනවද කාර්වල තියෙන එල්ලලා ප්ලාස්ටික් මිදි. ප්ලාස්ටික් මිදි ඕනේද කාර් එක එල්ලන්න? අර ස්ටිකර් ගහලා තියෙනවා කාර්වල. බයික් 3 wheel ගෑලිවල. ඕකට මම දෙවන්ත කර්මාන්ත යනවා. ඒක ඕනේද? ඕක ගහලා ඉවරලා මිනිස්සයාව බලන්නෙත් නෑ අවුරුදු ගාණක් යනකම්. කාට හරි පේන්න කියලා ගහනවා. එතකොට අනවශ්‍ය කර්මාන්ත අක්කර ගණන් ගිහිල්ලා ඔයකොට. අන්න ඒ වගේ කියන්නේ මයිලෝ, පෙප්සි, කොකා කෝලා, KFC අර ගොඩාක් කෑම තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු කන සැබෑ ආහාර වලට අමතර ගොඩාක් දේවල්. ප්ලාස්ටික් සෙල්ලම් බඩු කෑලි අරවා මේවා මෙහෙ යන්න ලෙෂර් වලට යන්න ඔය වගේ පරිභෝජන රටාවට දෙවන්ත පහරක් එල්ල වෙනවා. දැන් ආර්ථික විනාශ වෙනවා කියලා නෙමෙයි කියන්නේ ආය පාරක්. අධි පරිභෝජන රටාවට පහරක් එල්ල වෙනවා. අධි පරිභෝජන රටාව කඩා වැටෙන්න පටන් ගන්නවා ශීඝ්‍රයෙන්. 1 2 ව්‍යාජ නිෂ්පාදනය. දැන් ප්ලාස්ටික් මිදි කියන්නේ ව්‍යාජ නිෂ්පාදනය. ට්‍රේඩින් ක්‍රිප්ටෝකරන්සි කරලා අර බොරු කරලා NFT කියන නම බොරු කරලා අර ව්‍යවසායිකයෝගේ සල්ලි හොයන්නේ. මිනිසුන්ට අවශ්‍ය දෙයක් දෙන්නේ නැහැ. පොල් ගෙඩියක් දීලා මුදලක් ගත්තට කමන්නේ නැහැ. ඇඳුමක් දීලා මුදලක් ගත්තට කමන්නේ නැහැ. මිනිසුන්ට කිසි වැඩක් නැති දේවල් මිනිසුන්ට ඇති කරලා අනේ ව්‍යාජ ක්‍රමවේද තුලින් මුදල් උපයන ස්වභාවය ව්‍යාජ ක්‍රම මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. තේරෙනවද? ඒ ප්‍රතිඵලය. දැන් මේවා වෙන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කියන්නම්. ඒකට අවශ්‍ය පදනම තමයි මේ දසාවේ ස්වභාවය ගැන කියන්නේ නේද? මම කියන ටික පොඩ්ඩක් හොඳට අහගන්න මතක තියාගන්න දැනට. වටිනා දෙයට වටිනාකම එන්න පටන් ගන්නවා. හාල් ටිකට, පොල් ටිකට, ගොවියාගේ අර භෝගයට, හරිද? ඇඳුමට, පිහියට. ඒ අදාළේ අවශ්‍ය දේවල් වලට. දැන් හිතන්න වැඩක් නැති සෙල්ලම් බඩු කෑල්ලක් තියෙනවා කීං ගාලා යන. රුපියල් 45000යි. අර හොඳ පිහියක්. අර ගෙදර හැමදාම පාවිච්චි කරන පොඩි මුදලක්. අර ඒ වගේ බොරු අධි පරිභෝජන සහිත බොරු වැඩ ලෝකෙන් අතු ගෑවිලා යනවා. ඒවා ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒවට වටිනාකමක් නැතුව යනවා. සත්‍ය වශයෙන්ම වටිනා දේවල් වලට වටිනාකම එන්න පටන් ගන්නවා. තේරුණාද? දැන් තේරුම් ගන්න ටික ටික. අධි පරිභෝජනය නැති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කර්මාන්ත ෂේ වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ මේ අදහසක් කියනද මොකද මම නිතරම කියන හින්දා. නෑ නෑ මම මේ කියන්නේ ඒකට ගලපලා කියන අධි පරිභෝජනය මේ තියෙනවා පුරාණ වේද යනු ඒක වෙනවා ඒක. තේරුණා? සත්‍ය දෙයට සත්‍ය වශයෙන් වටිනාකම ලැබෙන්න පටන් ගන්නවා. සත්‍ය වශයෙන්ම. දැන් පුරාණ වේදී නෑ මේ විදිහට මං කියන්නේ මේ. ඒවා බුද්ධිමත්ව ගලපා ගන්න බුද්ධිය තියෙන්න ඕන කියන මනුස්සයාට. මම ගලපලා දීලා කියන්නේ මේ වීඩියෝ එකේ කුෂි කර්මාන්තයට තැන වැඩිපුර එන්න පටන් ගන්නවා. කුෂි කර්මාන්තයට. කුෂි කාර්මික නිෂ්පාදන වලට තැන එන්න පටන් ගන්නවා. එතකොට අනිත් එක තමයි ස්වයංපෝෂිත ක්‍රමවේදයක් තුල හැදෙන නිෂ්පාදන වලට වැඩිපුර තැනක් එන්න පටන් ගන්නවා. ඒ මොකද්ද? මේ රටවලින් ගොඩාක් බඩු ගෙනල්ලා තමයි ඔය ප්ලාස්ටික් කෑලි, කැජමැටික් කෑලි, සුරංගනා ලෝක හදන්න බෑ. ගොඩක් දේවල්. රටවල් අතර අන්තර් සම්බන්ධතාවය ගොඩක් අඩු වෙන්න පටන් ගන්නවා. රට ඇතුලේ ස්වයංපෝෂිත නිෂ්පාදන ක්‍රියාවලියට තැනෙන්න පටන් ගන්නවා. ඒක රටක් ඇතුලේ ස්වයංපෝෂිත නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩාක් වෙලාවට අවශ්‍යතාව මත මිනිසුන්ට අවශ්‍යම දේවල් නිෂ්පාදනය කරන ඒවට වටිනාකම එන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නයක් ඇති කොහොමද මේ වෙන්නේ කියලා මම ඉස්සරහට කියන්නම්. මේ ටික ඉස්සලා කියලා ඉන්නම්. මේකට තමයි කියන්නේ ආර්ථික විනාශ වෙනව නෙවෙයි. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ නැති වෙලා විනාශ වෙලා යනවාද කියලා. ඒ කර්මාන්ත විනාශ වෙලා නැහැ. මිනිසුන්ට අසුබවාදී මිනිසුන්ට දුකක් ඇති කරන මිනිසුන් නැති කළා දාපු ආර්ථික රටාව නැති වෙලා ගිහිල්ලා බොහෝ මිනිසුන්ට සුබවාදී ආර්ථික රටාවක් ගොඩනගෙන පටන් ගන්න යන්නේ. මිනිසුන්ට සුබවාදී ආර්ථික රටාවකට පදනම තියෙන දසාවක් මේක. එතකොට මේ පදනම හැදෙන විදිහ වෙනම කියන්න දෙන විනාශ තියෙන්නේ එතන. දැවන්ත විනාශ. බොරු වැඩ කළා මුදල් උපයන්න හදලා තිබ්බ පද්ධති. බිට්කොයින් කියයි, අර කොයින් කියයි, මේ කොයින් කියයි, මේවට මුදල් ආදේශ කරලා ට්‍රේඩින් කියයි. මෙන්න මේවට මිනිස්සුන්ට අප්‍රිය වෙන්න පටන් ගන්නවා. මේවා ගැන අවිශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. අනිත් එක සමාජය අතර දැවැන්ත අසත්‍ය ප්‍රචාර ඇති වෙන්න පටන් ගන්නවා.
දැන් සමාව දෙන්න ඕනේ. ඒක මම තාම කියන්න හොඳ නෑ. හරි දැන් ඔබලට තේරුණානේ මම කලින් කියපු ආර්ටිකල් රටාවේ සුභවාදී තත්ත්වය. ආර්ටිකයේ තියෙන සුභවාදී තත්ත්වය. ඒ වගේම තමයි තව එකක් වෙන්න පටන් ගන්නවා. අනවබෝධයෙන් හිටපු මිනිස්සු බොහෝ ප්‍රදේශවල අවබෝධයට පත් වෙන්න පටන් ගන්නවා. තමන් අර දුර්මතවලට මිනිස්සු අවබෝධයට පත් වෙන්න පටන් ගන්නවා. සත්‍ය ගවේෂණය කරන්න පටන් ගන්නවා. පුදුම විදියට. තවත් මිනිස්සු කොට්ටාසයක් හැබැයි තව ප්‍රදේශවල දැඩි මෝහයෙන් මහ විනාශයකට යනවා. දැඩි මෝහයෙන්, අනවබෝධයෙන්, ද්වේෂයෙන්, තරහෙන්, රාගයෙන් දැඩි විනාශයකට යනමින් ඉන්නවා තව පිරිසක්. එතකොට කවදාවත් නැතුව පිරිසක් විශාල විනාශයකට යනවා. දැන් සාමාන්‍ය තත්ත්වෙනේ තිබ්බේ. විනාශයකට යන්නෙත් නැතුව හැමෝම එකයි සමානයි වගේ දැන් තිබ්බේ කාලයක්. දැන් එහෙම නෙවෙයි. පිරිසක් මහා විනාශයට යනවා මැරෙන්න දක්වාම. මරා ගන්නවා, කොටා ගන්නවා. තව පිරිසක් හොඳ අවබෝධයෙන් යුතුව ගවේෂණය කරන ලෝකෙ ගැන ඇත්ත හොයන්න පටන් ගන්නවා. සමහර රටවල් මහා කම්පනයකට පත් වෙන විනාශයට පත් වෙනකොට තවත් රටවල් ස්වයංපෝෂිතව දියුණු වෙන්න පටන් ගන්නවා. හරි දැන් මම දැනට නවතින්න. දැන් ඔය කියපු தত্ত্বය මතකයේ තියාගෙන මම මේ අවසානට අනායකය කියන්න කෙටියෙන් මම මේ දැනට මේ පුංචි විස්තර ටිකක් කියන්න මේක තේරුම් ගන්න එපා. මේක මට වඩා විග්‍රහ කරන කෙනෙක් ඉන්න පුළුවන් ඕන ඉතින්. ඒ බුද්ධිමත් මනුස්සයාට තේරෙනවා මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා. එතකොට දැන් තේරුම් ගන්න ඔන්න දැන් කියන්නේ දසාවේ ස්වභාවය. ඔන්න දසාව මෙහෙමයි. ජලයෙන් ගින්නෙන් විපත් ඇති වෙන්න පුළුවන් පරිසරය වැඩි කියලායි කියන්නේ. මහා මුහුද ගොඩ ගලන්න පුළුවන් කියනවා මහා පරිමාණය. මහා ගම් වතුර ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. සුළි ගුණාවට මේ ජලයෙන් ගින්නෙන් නියඟ ඇති වෙන්න පුළුවන්. දුර්භීක්ෂ ඇති වෙන්න පුළුවන්. වගා කරගන්න බැරුව යන්න පුළුවන්. අනවශ්‍ය දේවල් මිනිස්සුන් මුදල් වියදම් කරන්නේ නැතුව අවශ්‍යම දේවල් වලට මුදල් වියදම් කරන මට්ටමට එන්න පුළුවන්. අන්න එතන තමයි අර අධිපරිභෝජන රටාවෙන් ගැලවීම කියන එක එන්නේ. අධිපරිභෝජනයට මුදල් වියදම් කරන්නේ නැතුව අවශ්‍යම දේවල් වලට මුදල් වියදම් කරන අර හාල් ටිකේ පොල් ටිකේ පිහියේ උදැල්ලේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. අවශ්‍ය දේවල් වල. අර අනවශ්‍ය නිෂ්පාදන වලට තැනක් නැතුව ඒව නිකන් පල් වෙන්න පටන් ගන්නවා කඩවල වල. හරිද? අනේ යෝගේ පදනම විනාශ වෙලා යනවා. යෝගේ මූලය, යෝගේ ව්‍යාපාරිකයන්ගේ ඉන්න රටවල යුද්ධ ඇති වෙන්න පටන් ගන්නවා. දැවැන්ත යුද්ධ ඇති වෙනවා. අර මං කිව්ව පැත්තක් මහා විනාශයකට යනවා කියලා. මෝහෙන් අඳුර වෙලා. තවත් පැත්තක්. අර ඔවුන්ගේ මෙච්චර කාලේ බැට කාපු මිනිස්සු ඔවුන් හදන නිෂ්පාදන වල පෙරේතකම විඳ ඒ මිනිස්සු ඒ උන්ගේ රටවල් ස්වයංපෝෂිත වෙන්න පටන් ගන්නවා ක්‍රමානුකූලව. දියුණු වෙන්න පටන් ගන්නවා. තව එකක්. දෙවන්ත අසත්‍ය ප්‍රචාර. ඊටාම දෙවන්ත අසත්‍ය ප්‍රචාර සමාව දෙන්න ඕනේ. මම ටික කසනීපෙන් ඉඳපු ඉඳ මේ කටහඬ පොඩ්ඩක් මෙයා වුණා. දෙවන්ත අසත්‍ය ප්‍රචාර ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා මේ කවුරුත් නොකරපු දේවල් කරා කියලා පෙන්වන්න හදනවා. නොකරපු දේවල් බොරු දේවල් පෙන්වන්න පටන් ගන්නවා. මිනිස්සු රැවටෙනවා. මිනිස්සුන්ට සමාජ මාධ්‍යය ගැන ලොකු සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ තිබ්බට වඩා දෙවන්ත මඩ ප්‍රචාර, දෙවන්ත අසත්‍ය ප්‍රචාර විශාල මහා පරිමාණයෙන් බොරුව කියන්නේ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන්න පටන් ගන්නවා. සමාජ මාධ්‍ය ගැන මිනිස්සුන්ට සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. සමාජ මාධ්‍ය ඒ රටවල් වලට වාසි විදියට කටයුතු කරන්න පටන් ගන්නවා. තේරෙනවද? ඒ කියන්නේ ඇල්ගොරිතම් ඒ රටවල් වල මිනිස්සුන්ට වාසි විදියට ඔවුන්ගේ පණිවිඩ ලෝකෙට දෙන්න ඕනි විදියට යාර කටයුතු කරන්න පටන් ගන්නවා. සමාජ මාධ්‍ය හරහා දෙවන්ත අසත්‍ය ප්‍රචාර අර මෝහයේ සහිත රටවල් වල ඒ පාලන ගොඩක් වලට පාලනය සමාජ මාධ්‍ය. ඒ වගේන් දෙවන්ත අසත්‍ය ප්‍රචාර, මඩ ප්‍රචාර, බොරුව ඒ හැමදේම මහා උත්තමයන්ට පවා ගොඩක් අගෞරව කරන්න පටන් ගන්නවා. එවැනි කාලවකවානුවක් එනවා. සමාජ මාධ්‍ය පැත්ත මිනිස්සුන්ට ලොකු සැකයක්, අනිත් අය ගැන බියක්, සැකයක්. මේ ආර්ථික පද්ධතිය ගැන සැකයක්. ණය දෙන එක, ණය ගෙවන එක. මිනිස්සුන්ට ණය දීලා වැඩක් නැහැ කියලා හිතෙන්න පටන් ගන්නවා බැංකුව වලටත්. තේරුණාද? මිනිස්සුන්ගෙන් රත්තරන් බොට්ටු ටික අරගෙන ඉවිල්ලා ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන අනිත් පැත්තෙන් පොලියට දෙනවා. බැංකුව කරන්නේ ඒකනේ. ඒ බැංකුව වල පැවැත්ම ටික අඩු වෙලා යන පටන් ගන්නවා. ඔන්න ඔය
තත්ත්වයක් එන්න බලපාන්න මොකක්ද? අර දැවැන්ත විනාශයන් නියඟ දුර්භීක්ෂ ගං වතුර සුනාමි මෙතනදි කියන්නේ ඒවට වඩා ආර්ථික පැත්තෙන් මිනිස්සු අර්බුදකාරීව හැසිරෙන්න පටන් ගන්නවා. මෝහය අධික වෙනවා කියලා කියන්නේ. ඒ අතරේ පොඩි ගං වතුරක් ගලනවා. මුහුද කොට ගැලීමක් ගලනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ විදියට අවසානයේදී ඔය මම කියපු දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. තව දෙයක් කියන්න ඕනේ වුණා. නීතිය කියන දේ පාලකයාටත් ක්‍රියාත්මක කරන්න බැරුව ඉන්න බැරි යුගයක් බිහි වෙනවා. පාලකයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙන යුගයක් බිහි වෙනවා. පාලකයා කරන වැරදි පේන්න පටන් ගන්නවා පාලකයෝ. අසත්‍යයෙන් බොරුවෙන් අටවගෙන හිටපු හැමදේම කඩා වැටෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට බොරු අටවගෙන. දැන් හිතන්න ටෙඩි බෙයාස්ලා විකුණලා ඉවරලා මුදල් උපයනවා. දැන් ටෙඩි බෙයා කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට අවශ්‍ය දෙයක්ද? චූටි කාලෙම රාගය අවුස්සලා අර ටෙඩි බෙයා කියලා අනි චූටි බෝල දෙකක් දාලා ඉවරලා ඒක බදාගෙන ඉන්නවා. මිනිස්සුන්ට වැඩක් නැහැ. ඒ කාලේ ළමයිට ඉතින් පිස්සුවක් තිබ්බේ නැහැ. තේරුණා? ඒ කාලේ අම්මලා තාත්තලා ළමයින් විනාශ කරේ නැහැ චූටි කාලෙම. කකුල් දෙක ඇතුළේ ටෙඩි බෙයා කෙනෙක් හිර කරලා. දරුවෝ නැලෙව්වා. ආදරෙන් බලාගත්තා. ගල කාර් කෑලි දුන්නේ නැහැ. ටෙඩි බෙයා කෑලි දුන්නේ නැහැ. එතකොට මනුෂ්‍යත්වය කියලා දුන්නා. අනේ මේ අසත්‍යයෙන් බොරුවෙන් මුදල් උපයපු මිනිස්සුන්ට දැවැන්ත අර්බුදකාරී තත්ත්වයන් එන්න පටන් ගන්නවා. ටෙඩි බෙයා විතරක් නෙවෙයි කිව්වේ ටෙඩි බෙයා ව්‍යාපාරයක් නෙවෙයි කිව්වේ. තේරුම් ගන්න. අනම් ප්ලාස්ටික් කෑලි, බිස්කට් කෑලි, කිමිකල් කෑලි, ජරාව, අනම්මන, ගෙජමැටික් කෑලි අනවශ්‍ය ගොඩක් දේවල්. අසත්‍යයෙන් බොරුවෙන් ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි අනම්මන ඒවා වැඩක්ම නැහැ. ඒක කොහොමද තියෙනවද? ඒක කොහොම මිනිස්සුන්ට වැඩක් නැහැ. අනවශ්‍ය ෆොටෝ ඩිසයින් වර්ග තේරුණාද? අන්න ඒවට දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් එනවා. එයාලට ඒව විකුණ ගන්න බැරුව යනවා. එයාලට ඒවට තැනක් නැතුව යනවා. ඒ වගේ මහා විනාශකාරී තත්ත්වයන් ඇති වෙනවා. අන්න ඒවට පදනම හැදෙන්නේ. රාසත්‍යදී කඩා වැටෙන්න පටන් ගන්නවා. ධර්මය කියන්නේ මිනිසුන්ට අවශ්‍ය දේවල් උඩට එන්න පටන් ගන්නවා. මිනිස්සු ඒවට වටිනාකම දෙන්න පටන් ගන්නවා. මිනිස්සු අවබෝධයටපත් වෙනවා. එක රටවල් ටිකක් විශාල අවබෝධයකටපත් වෙනකොට එයාලා අනවශ්‍ය දේවල් බැහැර කරනකොට ඒ මිනිසුන්ට අනවශ්‍ය දේවල් විකුණ ගන්න බැරුව මෝහය අධික රටවල් විනාශයටපත් වෙලා යුද්ධ ඇති කරගන්න පටන් ගන්නවා. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා හොඳට දීප්තිමත්ව පේන්න පටන් ගන්නවා. ඒ රජයන් වලට ඒ රාජ්‍යයන් හරියට කරගෙන යන්න හම්බෙන්නේ අර්බුදකාරීත්වය වැඩි වෙනවා. තේරුණාද? අවසානයේදී දැන් මම මේ කියපු ඔක්කොම අමතක කරන්න. දැන් මේ කියපු ඔක්කොම අමතක කළා දාන්න. හරිද? දැන් මම කිව්වා කියන්නේ බා සුනාමියක් එනවා කියලා මම කිව්වේ නෑ. මම කියපු එක තේරුම් ගන්න. දසාවේ ස්වභාවය කිව්වේ. ආයෙනම් දසාවේ ස්වභාවය කෙටියෙන් කියන්න යනවා. කෙටියෙන් කියන එක විතරක් අහගන්න. 2026 28 අතර කාලය තුල සුන්දර ලස්සන කාලයක් නෑ. හරිද? ඒ කියන්නේ දැන් අපි ඔය දැන් හිටියා වගේ සුන්දර ලස්සන කාලයක් නෑ. තියෙන්නේ 2026 ඉඳලා 28 දක්වාම අර්බුදකාරී තත්ත්වයක්. දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් තියෙන්නේ ස්වයංපෝෂිත ආර්ථික රටාවන් ගොඩනැගිලා නව යුගයට පදනම තියන්නයි හදන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. ඕනම ව්‍යාපාරයක් පටන් ගත්තු කාලේ ඒ නිෂ්පාදනය මිනිසුන්ට ඕනි කාලේ ඒ ව්‍යාපාරිකෝ ගොඩාක් හොඳින් ඉන්නවා. සතුටෙන් ඉන්නවා. පස්සේ ඒ නිෂ්පාදනය මිනිසුන්ට ඕන නැති කාලේදී වැඩි ගන්න ඒ ව්‍යාපාරිකෝ දුප්පත් වෙලා විනාශ වෙලා යනවා ව්‍යාපාරේ. අන්න ඒ වගේ තමයි. මේ තියෙන ක්‍රමවේද මේ බයික් පිරිච්ච කාර් පිරිච්ච ත්‍රිවිල් පිරිච්ච අනවශ්‍ය දේවල් විකුණ හතර වටේ ඒව විකුණලා සල්ලි අරන් මහ පොළොව අරගෙන මිනිසුන්ට ඉන්න තැන නැතුව මුඩුකු කාමර කරලා මේ තිබ්බ යුගය හැමදෑම තියෙන්නේ නැහැ. පව් ගෙවන මිනිස්සු වෙනකම් මේක තියෙනවා. මේ දසාව මේ හොඳ දසාවකට තමයි මේ කලින් තමයි මේ නරක දසාව ටිකක් එන්නේ. අර හොඳ දසාව හැදෙන්න. දැන් ලොකු දසාවක් මේ 1939 ඉඳලම දැන් මිනිස්සු දුක් විඳිනවා. පිස්සු වගේ දුවනවා හට දරුවෝ 4-5 දෙනා තියාන කුලී කාමරවල යනවා අම්මයි තාත්තයි. ඉන්න තැනක් නැහැ. රජෙක් ඉන්න යුගයක මෙහෙම එකක් උනේම නැහැ. රජෙක් ඉන්න යුගයක දරුවෝ 4 දෙනා අරගෙන පාරවල් ගානේ නම්මලා හිටියේ නැහැ. හරිද? දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දරුවෝ 4 දෙනෙක් දායාද කරලා දිනවා මහ පොළොවට. අම්මයි තාත්තයි ඉන්න තැනක් නැහැ. අර තිරිසනෙක් ප්ලාස්ටික් මිදි හදන, ස්ටිකර් හදන තිරිසනෙක් ටැටූ ගහන උට අක්කර 10ක් තියෙනවා. තේරුණා? ඒ වගේ තිරිසනුන්ගේ පදනම කැඩෙන්න පටන් ගන්නවා. තේරුණා?
ඒ ටැටූ හදන්න හදන කෙමිකල් එකේ ඉඳලා ඒ පෑන් ඉඳලා ඒ ඔක්කොම ටික ප්ලාස්ටික් බඩු ටික හදන්න තව අක්කර දහස් කෝටි ගණක් යනවා පිටරටින් ගෙන බඩු වලට. අන්නේ පදනම කැඩෙන්න පටන් ගන්නවා. අන්නේ දුස්සීල මිනිස්සුන්ව විනාශයටපත් කරන ආර්ථික රටාවේ ක්‍රමවේදය කුඩු පට්ටම් වෙලා ගිහිල්ල වෙලා නව දසාවක් නව යුගයකට පදනම හැදෙනවා. මේවා කියද්දි තරහ වෙන්න එපා මට තරහ වුණත් කමන්නේ නැහැ හොඳේ. මේ දුස්සීලව තරහ වුණාට මට කමන්නේ නැහැ. ඔය තිරිසනා තරහ වුණාට කමන්නේ නැහනේ. දැන් ඔබට යාළු කරගන්න පුළුවන්ද ණයාව? ණයා පිඹිනවා. පුතේ කියලා ඔළුවත ගාවත් වැඩක් නැහැ. එහෙනම් මමත් පිඹින එකෙක් වෙන්න කියලා එයා මට කියන්නේ. මම මේ දැන් ටැටූ ගහන මිනිස්සෙක් හිටියොත් මාත් එක්ක තරහ වෙන්න එපා. මනුෂ්‍යත්වයෙන් දැකලා ඕ අපිත් කරන්න වැරද්දන්නේ කියලා අපි හැදෙන්න ඕනේ කියලා දැනට කරන්න දෙයක් නැති හින්දා කරනවා කියලා ඒ වගේ උපේන මුදල් පව මිනිසුන්ට දානමාන්ටයක් වැඩිපුර දීලා ටැටූ ගහලා ලක්ෂ 5ක් වෙනවා නම් ලක්ෂ 1.5ක් තියාගෙන ඉතුරු ලාභේ 3.5ක්ම මිනිසුන්ට දෙන්න. ඔබ කරන්න තිරිසන් රැකියාවක්. ඒක තමයි මං කියන්නේ. මම නම් මගේ ශිෂ්‍යයන්ට කියන්නෙත් ඒක. මං හිතනක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ මිනිස්සුන්ගේ පදනම වැටෙන්න පටන් ගත්තට පස්සේ ආයෙ වැටිගෙන යනවා. මේක පොඩ්ඩක් තේරුම් අරගෙන තමන්ගේ දිහා තමන්ට බලන්න පුළුවන් මිනිස්සුන්ට තමයි අර හොඳ දසාව තුල හොඳ යුගයක් බිහි වෙන්නේ. මම හිතනවා ඔබලාට මම මේ කියපු කාරණාව තේරෙන්නේ නැති. එහෙනම් 2026ත් 28ත් අතර කාලය මතක තියාගන්න. ඒ දසාව හොඳ යුගයක් නෙවෙයි. අර හොඳ දසාවක් එන්න කලින් එන නරක දසාවක් මේක. තව වැඩි වී ඉස්සරහට විනාශයන් එන්නේ. යුද්ධ අර්බුදකාරී තත්ත්වයන් තාම ලංකාවට මොකුත් උන්නේ නැහැ පේන්න හරියට. ඉස්සරහට නීතිය තව ප්‍රශ්න ඇතිනවා නීතිය. අරය හුරා කෑවගේ මෙයා කෑවගේ රටේ අරගලේනවා ප්‍රශ්න එනවා. මේ විශ්වාසයක් නැතිකම රණ්ඩු මිනිමැරීම් ප්‍රශ්න මුදල් අග හිඟකම් මේ ගොඩාක් දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. මිනිසුන්ට මුදල් ප්‍රශ්න එනවා අනිවාර්යයෙන්ම. මිනිසුන්ට මුදල් එහෙම හොඳට හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න එනවා. මිනිස්සු අවශ්‍යතාවට පමණ මුදල් වියදම් ගන්න පටන් ගන්නවා. මිනිසුන්ට අවබෝධයත් ඒ පැත්ත අනිත් පැත්තෙන් හම්බෙනවා. මිනිස්සු අනවබෝධයෙන් මිදෙනවා. මිනිස්සු තිරිසනුන්ගේ පිටිපස්සේ වර්ණනා කරගෙන යන එක නවත්තනවා. මිනිස්සු නියම මිනිස්සුන්ට වර්ණනා කරන්න පටන් ගන්නවා. සැබෑ මිනිස්සුන්ව වර්ණනා කරන යුගයක් එනවා. අන්න ඒ සඳහා අවශ්‍ය පදනම හදන්න මිනිස්සුන්ගේ ජන විඥානය අවදි කරන්න කලින් ඇති වෙන ටිකක් අමාරුකාරී. දෙන්න ණයාව මේ අනේ පුතේ ඔළුව අත ගාලා ණයාව යවන්න බෑ. චුටි පොළු කැල්ලක් කරන චුට්ටක් අහට මෙහෙට කරලා යවන්න ඕනේ. ණය පොල්ලේ ණයට ගහන්න කියලා කියන්නේ. පොඩ අහට මෙහෙට කරලා ණය ඔය යන්න කියලා එහෙම කෝට්ටෙන් අහට මෙහෙට කරලා යවන්න ඕනේ. ඒතර පිඹිනවා ස් ගාලා. පොඩ්ඩක් එක අරබුදයක් තමයි. අපිටත් අහට මෙහෙට පැන ඒ වගේ තමයි. එහෙම යවන්න බෑ. පොඩ වේදනාකාරී තමයි. සුනාමි එනවා, ගම් වතුර එනවා, ප්‍රශ්න එනවා, ආර්ථික ප්‍රශ්න එනවා. බැංකු පද්ධතිය ප්‍රශ්න ඇති වෙනවා. සමාජ මාධ්‍ය තුල මහා මඩ ප්‍රචාර යනවා, බොරු ප්‍රචාර යනවා. රටවල මහා යුද්ධ ඇති වෙනවා. තව පැතිවල මහා ගිනි ගන්නවා. මෙන්න මේ වගේ දසාවක් තමයි එන්නේ. ඒ කියන්නේ මහා තුන්වන ලෝක යුද්ධයක් එනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තේරුණා? යුද්ධ ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, වසංගත ඇති වෙනවා, බිය ඇති වෙනවා. මිනිස්සු තේරුම් ගන්නවා, මිනිස්සු අවබෝධයටපත් වෙනවා. අන්න එහෙමයි මේ ක්‍රමානුකූලව යන්නේ. මං හිතනවා මේ දසාවේ ස්වභාවය තේරෙන්නේ නැති කියලා. 2026 28 කියලා කියන්නේ ඊටාම සුබවාදී දසාවක් එන්න දිනන කාලෙකදී නව යුගයක්. අන්නේ යුගය හැදෙන්න කලින් මිනිස්සුන් අවබෝධයටපත් වෙන. මිනිස්සු තමන්ගේ ජීවිත රටාව වෙනස් කරගන්න දසාවක් තමයි 2026 28 කියලා කියන්නේ. ඒක ටිකක් අමාරුයි. හැබැයි ඔබ අවබෝධයටපත් වෙන්නේ නැත්නම් ඔබ ඉන්නේ ওই විදිහට නම් ඔබ ඉන්නේ අර මේ අරුබුද ලබන්න සුදුසු විදියට නම් ඔබට ඒවා ලැබේ. එහෙනම් මම ඔබලගෙන් ඉල්ලන්නේ මේක විනාශකාරී යුගයක් විතර දකින්න එපා. මේක මේ අඳුර පළවා හරින යුගයක්. අඳුර පළවා හරින්න ක්‍රියාත්මක වෙන දසාවක් එන්නේ. ඒක විනාශකාරී දසාවක් කියලා නෙමෙයි කිව්වේ. විනාශයේ අඳුර මිනිස්සු දුක් විඳපු මේ පරිසරය පළවා හරින්න ක්‍රියාත්මක වෙන දසාවක්. කෘත්‍රිම පොහොර වලින් හැදෙන ගස ශක්තිමත් නැහැ, බලවන්ත නැහැ. අහට මේට ඉක්මනට සැලෙනවා. හැබැයි ජලයෙන් පොහොරෙන් අදාළ ස්වභාවික විදිහට හැදෙන ගස ගොඩක් ශක්තිමත්, ජව සම්පන්නයි, බල සම්පන්නයි. බොහෝ සත්‍යයන්ට උපකාරී වෙනවා. හරිද? ඒ කෘත්‍රිම ලෝකේ, මහා විනාශකාරී ලෝකේ, මහා වැනෙන ලෝකේ යන්නේ. අහට මෙහෙට හැලෙන ලෝකේ. ගේව බෙලිහරවන අහට බෙලිහරවහර මේ මිනිස්සුන්ට කරන්නේ බෙලිහරවන කොළු කහනවා, අහට හැරෙනවා, මෙහෙට යන විනාශකාරී තිරිසන් ඉන්න යුගය.
පෙරේතයෝ ඉන්න යුගය පොඩ්ඩක් අඩු වෙලා යනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ප්‍රශ්න වැඩි. ඇඹරි ඉන්න යුගය අන්න එක නැති වෙලා යනවා. දැන් මම මේ කතා කරන විදිහට ඔබට හිතනවා නම් මේ අසංවරයි කියලා මම එහෙම හිතාගන්න. මම කතා කරන්නේ ජන විඥාණයට. තේරුණාද? නරින්ට උපදෙස් දෙන්න ඕනේ නරින්ගේ භාෂාවෙන්. ඔබ නරියෙක් වෙලා ඉවල ඔබ හිතන් ඉන්නවා නම් ඔබ ඊටාම හොඳ තපසෙක් කියලා ඒක ඔබේ මතයක් විතරයි. ඔබත් නරියෙක් තමයි. නරියට දැනෙන දේ තමයි කිව්වේ. තාපසෙක් මේක අහන්න පුළුවන්. ඒ තාපසයා දන්න මම ඇයි මේ කතා කරන්න කියලා. නරින්ගේ භාෂාවෙන් තමයි නරින්ට කතා කරන්න ඕනේ. මම පරුෂ වචන කිව්වේ නෑනේ. මං කිව්වේ අදාළ වචන ටික. ඒ තිරිසන් ස්වභාව මිනිසුන්ගේ හදවතේ අඩු වෙලා යන පටන් ගන්නවා. එන මේ දසාව ඒකට පදනම තියෙන, ඒකට ආරම්භය තියෙන, ඒකට මූලාරම්භය තියෙන දසාවක්. ඒක සුභවාදී වෙනවද එහෙනම්? සුභවාදී වෙන්නේ නැහැ. අසුභවාදී දසාවක් එන්නේ. ඒ හින්දා ධර්මයෙන් ජීවිතය ගත කරන්න. මනුස්සත්වයෙන් ජීවිතය ගත කරන්න. පැට්ටල් ලීටර් ගහගෙන ඉවරලා හරි ආතල් ගන්න යන්න එපා. ඔබ පැට්ටල් ලීටරයක් ගහලා ඉවරලා ආතල්ලක් ගන්න යද්දි ඔය හින්දා රටේම මිනිස්සු දුක් විඳිනවා. ඔය පැට්ටල් ලීටරේ වැය වෙන්න රටේම හාල් කිලෝ එක මිලි හෙලනවා. හැමෝගෙම මිලි යන්නේ. එකෙක් ගෙනෙවේ. ඔබ පැට්ටල් ලීටර් 10ක් ගහගෙන ඉවරලා යනවා ෆොටෝ ගහන්න දුර. ඔබේ විතර හාල් කිලෝ එක හෙලනවද? මොකද පැට්ටල් වල මිලි ඉහළ දානවා ඉල්ලුම වැඩි වෙනකොට. එතකොට සෑම් බඩුවක මිලි ඉහළ යනවා. හොඳයි. මං හිතනවා ඔයාලට ඒ කාරණා තේරෙන්නේ නැති කියලා. මං තවදුරටත් මේ ගැන දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. පසුව තව දැනුවත් කිරීම කරන්නම්. ඔන්න හොඳ පැහැදිලි කිරීමක් කරා 2026 38ත් ගැන පුරාණ වේදයට අනුවයි මේ කරේ. මේකේ මං අර විස්තර කිරීමක් කරා තමයි පුරාණ වේදයට අනුව ඒ ඍග්වේදයෙන් ගොඩනැගිච්ච ජ්‍යොතිර්වේදය ඒ අන්නේ දේවල් අනුව තමයි මේ කිව්වේ. ඒ දේවල් මම දන්න මිනිස්සුන්ගෙන් අහලා මම ඊටමත් හොඳටම දන්න කට්ටියකින් අහලා බලලා මාත් හොයලා බලලා තමයි මේ ඔක්කොම සාරාංශයක් අරගෙන ඉවරලා මේක හරියටම තේරුම් අරගෙන කාරණාව මම කෙටියම කියන්න ඕන ටික කිව්වේ. අර සනි ග්‍රහයා මෙහෙට එහෙම කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දසාවේ ස්වභාවය මම කිව්වේ. ඒ දසාවේ ස්වභාවය ගුණ නැති. මේ රටේ ලෝකේ යන දසාව මේ කිව්වේ. 2026 දසාවේ ස්වභාවය. එච්චරයි. මෙන්න මේ විපාක එන්න පුළුවන් දසාවක් තියෙන්නේ. පරිස්සමෙන් ජීවත් වෙන්න. තවත් කියන්නම් දෙයක් හොඳට අහගන්නකෝ. දැන් ඔන්න බලන්න දසාව කියන්නේ ආය පාරක් කියලා දෙන්න. මිනිහ මරණ තිරිසනෙක් ඉන්නවා. තිරිසන් මිනිස්සෙක්. ඒ මිනිහට කවුරු වචනෙන් බැන්නත් මිනිහක් මරනවම තමයි අනිවාර්යයෙන්ම. මතක තියන් ඉඳලා. ජ්‍යොතිර්වේදයට අනුව කියනවා මේ කාලේ ඔබට පොඩ්ඩක් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න නැත්නම් ඔබට මැරෙන්න වෙනවා කියලා. ඒ කියන්නේ මරණය සම්බන්ධ දසාවක් තියෙන කියලා. ඔබේ දසාව පටන් ගන්නකොට මර තිරිසන් මිනිස්සු වෙලා ඔබේ ගමේ පදිංචි වෙනවා. හරිද? අර ඇයි මොකද්ද උනේ? ඔබ වටා ගොඩ නැගෙන පරිසරයක් මොකද්ද? ඔබට මරණයට අවශ්‍ය පදනම හැදෙනවා. හැබැයි ඔබ ඉවසීමෙන් කටයුතු කරොත්, බුද්ධිමත්ව කටයුතු කරොත් එහෙම ඔබට කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. දැන් ওই මිනිස්සයා පාරේ යනවා. ඔයා මූණ දිහා රවාගෙන, මේ මිනිස්සයාගේ ස්වභාවය රවාගෙන බලන් යන්නේ. ඔබ එකපාරක් බෙල්ල හරවනවා. මොකුත් කියන්නේ ඔබ යනවා පාඩුවේ. ඔබට එතකොට අර කර්ම විපාකයේ ඵල දෙන දසාව ඒ කර්ම විපාකයට අවශ්‍ය ඵල හැදිලා තිබ්බට ඍතු හැදිලා තිබ්බට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ධර්මය කියන්නේ ඒක. චේතනාව වරද්දගත්තොත් ඔක්කොම ඉවරයි. ඒ ධර්මය තුලින් අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න. ගොඩාක් අපිට එන්න තියෙන අර විපාක වටපිටාව විපාක තියෙනවා. අර තමන්ගේ ජීවිතේ නැති වෙන්න තිබ්බේ තව පොඩ්ඩේ. තමස මොකද්ද ඔය බලන්න කියලා ඇහුවනම් ඔය මනුස්සයා ගිහිල්ලා මරණ අනිවාර්යෙන්ම. පස්සේ ඇවිල්ලා. අන්න ඒ වගේ දේවල් වටේ තියෙන්න පුළුවන් කියලා කියන දසාව කියන්නේ ඒක. මේ කාලේ මෙන්න මේ වගේ දේවල් ඔබට මේ ලෝකයේ තියෙන දසාවක් තියෙන්නේ. ගම් වතුර එන්න, සුනාමි එන්න, ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න, අසත්‍ය ප්‍රචාරය යන්න අන්නේව දසාවක් තියෙනවා කියලා කියන්නේ දසාව. තේරුණාද? ඒ වගේ දසාවක් දැන් තියෙනවා කියලා කියන්නේ. 2028 කියන්නේ. ඒ වගේ දසාවක් කියන්නේ. එහෙනම් ඒ වගේ දසාවකදී පරිස්සම් වෙනෝනේ කවුද? අර මිනිසුන්ට අසත්‍ය දේවල් දෙන, අධර්මයේ දෙන, බොරු දේවල් විකුණන අන්න ඒ වගේ අය පරිස්සම් වෙන්න ඕනේ. ආයේ වට මේ සාන්ති කර්ම කරලා ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයෙන් හදන දසාව යුග පරිවර්තනයක් කියන්නේ. එමේ එක මනුස්සයෙක්ට සාන්ති කර්මයක් කළ බේරෙන්න බෑ ඒවට. බෝධි පූජා තියලා. තේරුණාද? කරන්න තියෙන උපරිම මනුෂ්‍යත්වය හදන එක. එතනින් එහාට වෙන ක්‍රමයක් නැහැ.